Toyota 2A, 3A සහ 5A engine distributors ගැන දැනගන්න වීඩියෝ එක දිගටම බලන්න. මේ තියෙන්නේ Toyota 2A engine එකේ distributor එකක් 2A 3A වල පාවිච්චි කරන එක carburetor engine එකක්. එතකොට මේකේ ඔන්න පියනමන් ගැලෙව්වා. එතකොට මේකේ තියෙන කොටස් ටික තමයි මෙතන rotor එක තියෙනවා. rotor එක ගැලෙව්වා. ඊට පස්සේ මෙතන තියෙනවා igniter එක තියෙනවා. එතකොට ඒ දෙක ගියාට පස්සේ මෙතන තියෙනවා ignition coil එක. මේ තියෙන ignition coil එක තියෙන්නේ. මේ තියෙන ignition coil එක. එතකොට මේකේ තියෙන wire දෙකයි. wire දෙක කියන්නේ ignition positive එකයි. අනිත් එක RPM meter signal ගන්න wire එකයි. මේ තියෙන igniter එකට ඇවිල්ලා තියෙනවා coil එකේ ධන ඍණ. ඒකෙන් igniter එකට wire දෙකක් එනවා. අනිත් එක එනවා මේකේ තියෙනවා pulse generator. මෙතන pulse generator එකේ signal එකක් ගන්නවා igniter එකට. එතකොට මේ කොටස් ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේකත් carburetor engine එකක් Toyota. මේකෙත් wire දෙකයි තියෙන්නේ. ignition wire එකයි RPM signal ගන්න wire එකයි. එතකොට මේක අපේ ඇරියට පස්සේ කප් එක මම අයින් කරා. අර විදිහටම තියෙනවා මෙතන rotor එක තියෙනවා. rotor එක ගලවත හැකි. rotor එක ගැලෙව්වා. rotor එක ගැලෙව්වට පස්සේ මෙතන තියෙනවා තව කප් එකක්. ඒකත් ගලවන්නම්. ඒකත් ගැලෙව්වා. දැන් මේකේ තියෙන කොටස් ටික අර වගේම මෙතන igniter එක තියෙනවා. මේක pulse එක මෙතන ගන්න pulse generator මෙතන තියෙනවා ignition coil එක. මේකෙත් එහෙමයි අර විදිහටම ignition coil එකේ ධන ඍණ දෙන්න දෙපැත්ත. ඒ දෙන්නගෙන් wire එකක් මෙතනට එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ pulse signal ඒ කෙරවල් දෙකත් මේකට දීලා තියෙනවා. ඒතර මේකේ තියෙන්නේ අර ඉස්සෙල්ලා කියපු එකටම සමාන එකක් තමයි මේ තියෙන්නේ.